පෞරුෂය වඩවා ගන්න ටිකක් උනන්දු මදි කාලයක් වගේ තියෙනවා කෙනෙකුට ඇඟිල්ල දික් කරනවා. එතකොට තමන්ටම තමන් ඇඟිල්ල දික් කරගෙන තමන්ගේ අඩු ටික හදාගෙන තමන් එතනින් රටට සමාජයට ආදර්ශයක් දෙනවා නම් ගොඩක් හොඳයි නේද කියලා මට එහෙම මා කාරණාවක් දැනගන්න කැමතියි. ඔව් මහත්තයා දැන් අපි ගොඩාක් දුරට තමන් කියන පුජ්‍යලයා උත්සාහ කරන්නේ තමන් හැදෙන්නේ නැතුව අර ලෝකයේ තියෙන වැරදි ටික පෙන්නලා ඉවරලා තමන් නිවැරදි කරගන්න උත්සාහ කරනවානේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි වැරද්දක් කරනවා නම් ඒක අපි ඉතින් කවුරු හරි දැකලා උපදේශයක් දෙනකොට ඒ කෙනා පවසන්නේ මේ ලෝකයේ මේ தත්ත්වයට යනවා නම් මට ඒ தත්ත්වයටපත් වුණා කියලා මොකද්ද ඇති ප්‍රශ්නයක් කියලා එහෙම අහනවා නේ මම. ඉතින් එතකොට අර ලෝකයේ දිහා බලලා හැදෙනවට වැඩිය තමන්ගේ හිතට එකඟව තමන්ගේ සිතවිලි අනුව තමන්ගේ ජීවිතය හදාගන්න එක තමයි වටින්නේ. දැන් ගොඩාක් කට්ටිය කරන්නේ ලෝකේ යන පැත්තටනේ මිනිස්සුත් හැරිලා තියෙනවා. දැන් ලෝකේ ශීඝ්‍රයෙන් දියුණු වෙනවා ආර්ථික නේද හැම දෙයක්ම දියුණු වෙනවානේ. එතකොට ඒ පැත්තට යන සම්භාවිතාව වැඩි. එතකොට අර අඩුපාඩු කියන දේවල් පේන්නේ නැහැ. මොකද ලෝකයේම යන්නේ එකම රැල්ලක් මැදනේ. එතකොට අපි ඒ රැල්ලට අහු වෙන්නේ නැතුව අපි ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ අපි කොහොමද මේ යන්න ඕනේ ගමන අපිට ගමනාන්තයක් තියෙනවානේ. අපි බෞද්ධයෙක් කළා උපත ලැබපු නිසා අපි බෞද්ධයෙක් වුණාම අපිට බුදුහාමුදුරුවන්ගේ මේ බුද්ධ දේශනාවේ හරි අපූර්වට මේ ජීවිතය ගැන කියලා දීලා තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ දැන් නුවණ තියෙන කෙනෙකුට පාර වැරදුනහම තේරෙනවා. නුවණ ටිකක් මදි මිනිහ ආයත ගොඩාක් දෙනාට ඉතින් අර බුදුන් වහන්සේ අතන පෙන්නනවා නේද? අර මිනිස් පියස මියෝකාව නූල් බෝලයක් වගේනේ දකින්නේ. එතකොට ඒකේ අර මනුස්ස දේව මනුස්ස ප්‍රේත මනුස්ස කියලා හතරට වෙන් කරනවානේ. එතකොට ඔය මනුස්ස දේව මනුස්ස කියන කොටාසයට වැරදුනා කියලා දැක ගන්න තමන්ට ඒක ඔටෝ දැනෙනවා. එතකොට අර අනිත් කොටාස දෙකට ඒ මිනිස්සු වැරදුනාම තමයි හරි කියලා හිතන්නේ. එතකොට ඒ අයත් යහමඟට අරගෙන තම තමමුත් යහමඟට ඇවිල්ලා එහෙම සමාජයේ අපිට 100%ම නෙවෙයි වැඩි දෙනෙක් අපිට යහමඟට යොමු කරන්න පුළුවන් මාවතට අපි මොනවද කරන්න ඕනේ? දැන් මේ සද්ධර්මයේ මහත්යන් නිතන්තර අපිට හැම දෙයකින්ම අහන්න පුළුවන්. රූපවාහිනියෙන් ධර්මය ඇහෙනවා නේද? හැම අපේ ජංගම දුරකථනය ගත්තාම අපිට ඕන තැනක ඉඳලා මේ ත්‍රිපිටකයම අනුගමනය කරන්න පුළුවන්. මේක වෙලා තියෙන මහත්ය අර අපිට යම් කිසි කරදරයක් වුණාම අපේට වද දෙන ප්‍රශ්නයක් අපේ හිත තුළ පහළ වුණාම ඇති වුණාම තමයි අපි පන්සල හොයන්නේ. එක්ක බෝධිය මතක් වෙන්නේ, බුදුහාමුදුරුව මතක් වෙන්නේ, මහා සංඝරත්නය මතක් වෙන්නේ අපිට යම් කිසි කරදරයක් බාධාවක් ඇති වුණොත් විතරයි දැන් වර්තමානයේ. එහෙමයි. දැන් ඉස්සර එහෙම නෑනේ. ඉස්සර පන්සලේ හාමුදුරුවොත් එක්ක මේ බුදුහාඳුරන්ගේ දේශනා කරපු ධර්මයත් එක්ක මාර සමදියාවක් තිබුණා. හොඳ සාර ධර්මයක් තිබුණානේ. දැන් වර්තමානයේ හැදෙන මේ දරු පරපුරගේ ඒ කල්යාණ මිත්‍රත්වයේ මිතුරුකම ඒ වගේ මේ ගමක ජීවත් වෙනකොට ඒ යහළු ඉහෙලියොත් එක්ක තියෙන ඒ සහෝදරත්වයේ ඒ බැඳීම් ටිකක් අර පිරිහෙන ලකුණු වලින් මේ ඈත් වෙලා තියෙනවා. පිරිහීමකටපත් වෙලා තියෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ සමාජයේ නෙවෙයි ගිහි පැත්තේ විතරක් නෙවෙයි සංඝ සමාජයේ පැත්තෙත් මේ වෙනකොට ගොඩාක් දුරට අර මේ සංඝ ගුණ වලින් පිරිහිලා තමයි දැන් ඒ අය සාමාන්‍යයෙන් එකම දැන් අර ඉස්සර මිනිස්සු අර ස්වාමීන් වහන්සේ කෙනෙක් දැක්කහම බොහෝ ගෞරව කරන්නේ. ඒ පරතරේ නිකන් අහසයි පොළොවයි වගේනේ තිබුණේ ගිහි සමාජයේ සංඝ සමාජයේ. එතකොට මේ අද සමාජයේ මිනිස්සු නිකන් ඇසුරු කරනවා නිකන් ගිහියෝ හා සමානව ගිහිය මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා ස්වාමීන් වහන්සේලා හා සමානව ගිහියෝ ඇති කර මේ සම්බන්ධකම් පවත්වාගෙන යනවා. එතකොට මේ සම්බන්ධතාවය අර ගිහි පැවිදි කියලා ඒ දුරස්ථභාවයේ නිතරම රැකෙනවා නම් අපිට වටිනාකමක් තියෙන සංඝ රත්නේ. එතකොට
මේ දෙපැත්තෙන්ම පිරිහෙන ලක්ෂණයට අපි මොනවද අපි මොකද අපිට ඉවවා අපි දැන් අපිට කමක් නැහැ ඒක දැන් ලෝකේ පිරිහෙන පැත්තට කොහොමත් ඒක ඇදිලා යනවා මෙවුවා අර ධාර්මික මිනිස්සුන්ටත් ඇස් දෙකට පෙනීම කෙනෙක් පිරිහෙනවා නම් එතන යම් අසාධාරණයක් තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔය පිරිහීම ගත්තාම මහත්තයා දැන් බුද්ධ කාලේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඉන්නකොටත් භික්ෂුන් වහන්සේලාට මේ ශික්ෂාපද පනවන්න හේතු වුණානේ. එහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ ජීවමාන අවදියේ ඉන්නකොට බුදුහාමුදුරන්ගේ සසුනට පැවිදි වෙන්න ආපු පිරිස අතර භික්ෂුන් වහන්සේලා වැරදි කරපු භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ භික්ෂුන් වහන්සේලා යම් වැරදි කරනකොට භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද දේශනා කළා තියෙනවා. ශික්ෂාපදයක් කැඩුවොත් ඒ භික්ෂුත්වයේ අයින් වෙනවා. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සමර සීලය තියෙනවා. එතකොට සතර පරාජිකා කියලා භික්ෂුන් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට අනිවාර්යයෙන්ම තියෙන සතර පරාජිකා. ওই සතර පරාජිකා වලින් එකක් අපි කැඩුවොත් එහෙම සම්පූර්ණම මේ භික්ෂුත්වයේ අයින් වෙනවා. ඒ කියන්නේ හරියට අර උදාහරණයකින් කියනවා නම් තල් ගහක කරටියකින් කරටිය බිඳලා ගියාට පස්සේ ආයෙක දළු දාන්නේ. එහෙමයි. ඒ වගේ භික්ෂුත්වයක් නැති වෙනවා. හැබැයි මේ වර්තමානයේ ඒක ගොඩාක් දකින්න තියෙනවා. ඉතින් වර්තමානයේ එතකොට අපි ඒකට අපේ සංඝ සභා තියෙනවා. මහා නායක හාමුදුරුවෝ ලංකාවේ ඉන්නවා. ඉතින් එතකොට අපිට නියමිත මේ නිකායක් තියෙනවා. නිකායේ බලතල දරන වැඩිහිටි භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මේ යන රැල්ල නවත්වන්න නම් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසන අවශ්‍යයි. මහා නායක හාමුදුරුවෝ නිස්සබ්දතාවයෙන් පෙළෙනවා කියන්නේ ඊට පහළ එන්නේ භික්ෂු සංඝයා වැරදි කිරීමේ සම්භාවිතාව වැඩි. දැන් ඒක තමයි මහත්ය මේ වර්තමානයේ වෙමින් පවතින. ඒ පිරිහීමේ වේගය වැඩි වෙනවා නේ ස්වාමීන් වහන්සේ. පිරිහීමේ වේගය වැඩි වෙනවා. ඇයි නිසි නායකත්වයක් නැහැ. භික්ෂු ජීවිතයට නායකත්වයක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රාවකයන්ට හොඳ නායකත්වයක් දක්වපු කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ ඉන්නේ සෑම සත්වයකටම උත්තරීතරම නායකයා වුණේ බුදුහාමුදුරුවෝ. එතකොට අපි දැන් වර්තමානයේ භික්ෂු සමාජය ගත්තාම අපෙත් ඒ වගේ නායක හාමුදුරුවෝ ඉන්නවනේ. එහෙමයි. එතකොට මේ නායක හාමුදුරුවෝ දැනගන්න ඕනේ භික්ෂුවක් වැරදි කරනවා නම් භික්ෂුවක් සිල්පද කැඩෙන විදිහට තමන්ගේ ජීවිතේ පවත්වනවා නම් ඒවා නවත්ව ගන්න වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අවශ්‍යයි. අර වර්තමානයේ බලාන ඉන්නේ මේ සිවුරට මඩ ගහන්නනේ. කොහොම හරි මේකට රැල්ලක් හදලා මඩ ගහලා මේ ශාසනය විනාශ කරන්න බලාගෙන ඉන්නවනේ සෙට් එකක්. නිරාගමිකව ටිකක් බලාගෙන ඉන්නේ මේ ශාසනය කොහෙන් හරි නෙරපලා දාන්න. හැබැයි කොච්චර රැල්ලක් ආවත් කොච්චර නිරාගමිකව බිහි වුණත් මේ ධර්මයේ අයින් කරන්න බෑ මේ රටේ. ඇයි බුදුහාඳුරන්ගේ බුද්ධ බලයක් තියෙන අවුරුදු 5000ක් කල් මේ ලංකාදීපය තුළ මේ ධාතුන් වහන්සේලා මේ ත්‍රිපිටකය වැඩ ඉන්න ඕනේ කියන අදහසින් තමයි පිරිනමන පාලා තියෙන්නේ. එතකොට අවුරුදු 5000 ඉවරනකම් මේ රටේ බුදුදහම තියෙනවා. ඒ නිසා කොච්චර අරන් ප්‍රහාර එල්ල වුණත් භික්ෂුන් වහන්සේලාට කොච්චර මඩපහරක් ගැහුවත් මේ ධර්මය අයින් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දැහැමෙන් පිරිස් බිහි වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර